අම්බපාලි ජාතක කතාව. උපතේදී අත්හැර දැමූ ඇයට ගස්වැල් තොටිල්ල විය. ලෝකයට බැහැර කළ නොහැකි ඉරණමක් ඇයට අක් විය. ඇය අම්බපාලි විය. අඹ වනාන්තරයේ දැරිය ලෙසින් මිනිසුන් ඇයව හැඳින්විය. ඇයව අඹ වනයේ අතහැර දා ගොස් ඇත. ඇය තනිවම හැදී වැඩුණාය. කිසිවකු ඇයව බාරගත්තේ නැත. ඇයට එය දරාගත හැකි විය. ඇය ජීවත් වීම මරණයට වඩා වැදගත්ව අවබෝධ විය. තනිවම සෑම දෙයක්ම දරාගෙන ජීවත් විය. ඇය තමාගේ ඉරණම මේ යයි දැනගත්තාය. අඹ වනය ඇයට ආරක්ෂාව දුන්නේය. වන සතුන් ඇගේ මිතුරන් විය. ඇය අඹ නෙල කඩමණ්ඩියට ගොස් අලෙවි කරයින් ලැබෙන මුදලින් ආහාර, ඇඳුම් මිලදී ගත්තාය. පිරිමින් ඇය පසුපස එන්නට විය. එහෙත් තනි ඇය කුමක් කරන්නද? කෙසේ බේරෙන්නද? ඇය කෙසේ හෝ මාලිගයට ගොස් රජතුමා හමු වී සියලු දේ පැවසුවාය. රාජපුතුන් ඇයට වහා වැටී සරණ පාවා ගන්නට යුද්ධ කිරීමට පවා පටන් ගත්තේය. එහෙත් ඇයගේ පූර්ව කර්මයකට රජතුමා කෝප වී ඇයව ගණිකාවක් යයි පවසා එළවා දැම්මාය. රජතුමා ඇයව ගණිකාවක් ලෙස හැඳින්වූ නිසා මිනිසුන් ඇයව අකාරුණික ලෙස තලා පෙළ දැම්මාය. ඇය විනාශ කළාය. ඉන්පසු ඇයට හිමි වූයේ නොමිනිසුන් සැනසීමේ. ඇයට ගෞතම බුදුන් වහන්සේ පිළිබඳ ආරංචි විය. උන්වහන්සේ අසල ආරාමයක වැඩවසන බව වයසක කාන්තාවක් පැවසීය. ඇය එහි යන්නට තීරණය කළාය. ඇයට ගෞතම බුදුන් වහන්සේ ධර්මය පිළිබඳ දේශනා කරන ලදී. පෙර ආත්මයේ සිකී බුදු හිමියන්ගේ සමයෙහි ඈ රහත් මෙහෙණින් වහන්සේ නමක් කිවිසුමක් පිට කළ විට කෙළ පිඟක් සෑ මළුවේ වැටි රහත් තෙරණින් වහන්සේ එය නොදැක්ම නික්මී ගිය පසු මෑ එම කෙළ පිඟ දැක කිපී බුදුන් වහන්සේගේ ශාසනය දූෂණය කරන අනාචාරයේ හැසිරෙන කවර වෛශ්‍යාවක විසින් මෙම කෙළ පිඟ දමන ලදද ඉබැන වැදීම නිසා නිරේහි දුක් විඳි අතර මිනිස් ලොවේ බව දස දහසක්ම ගණිකාවක වූ බව පැවසුවාය. ඇයට ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදී ධර්මයේ හැසිරීමට සිතාගත්තාය. සියලු දේ අනිත්‍ය බව වටහා ගත්තාය. ශ්‍රද්ධාවන්තියක වූ ඇය උයනේ විහාරයක්ද කරවා බුදුහිමියන්ට පිදුවාය. ඇය ගෞතම බුදුන් වහන්සේගේ ධර්මය අනුව භාවනාව දියුණු කර රහත්ව ලබා ගත්තාය.